ප්‍රපොසිෂන් තියෙනවා. ඒකට හේතුව තමයි හැම නෝමන් එකකටම ආටිකල් එකක් තියෙනවා. ඒ ආටිකල් එක අපි හඳුන්වලා දීලා තියෙන්නේ නොමිනටිව් එකෙන්. der, die, das. මේ ආටිකල් තුනෙන් එකක් හැම එකකටම එනවා. මම බැංකුවට යනවා. Ich gehe in die Bank කියන්නත් පුළුවන්. Ich gehe auf die Bank කියන්නත් පුළුවන්. මොකක්ද මෙතන තියෙන ප්‍රපොසිෂන්? මුල් වාක්‍යයේ in දෙවෙනි වාක්‍යයේ auf. මොකද ich gehe in die Bank. Bank එකේ ආටිකල් එක die Bank. Ich gehe in die Bank Akkusativ, Nominativ die Bank, Akkusativ die Bank. Also ich gehe in die Bank. Nominativ එක die Bank, Akkusativ die Bank. Preposition එකක් ආවහම in die Bank වෙනවා. Ich gehe in die Bank. මම බැංක් එකට යනවා. මෙතන ich gehe auf die Bank. Die Bank, Nominativ die Bank, Akkusativ die Bank. මෙතන තියෙන preposition එක තමයි auf. Ich gehe auf die Bank. එතකොට මේ තමයි preposition. ඒවා ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. මම දැන් ඔයාලට preposition කරා පස් පාරක් විතර. පස් පාරක් විතර කරා. ඒක පාඩම් කරන්න. එක වතාවක් දෙවතාවක් පාඩම් කරලා හරියන්නේ නැහැ. මොකද මේ අපි ඉගෙන ගන්න අපේ මව් භාෂාවෙන් නෙවෙයි. වෙනත් භාෂාවකින්. සමහර අවස්ථාවල 50 වතාව 100 වතාව පාඩම් කරන අය ඉන්නවා. එකපාරක් දෙපාරක් පාඩම් කරාට මොකද? ඔයාලා දැන් පොඩ්ඩක් ඉක්මන වෙන්න ඕන. මොකද තව සති කිහිපයක් ඔයාලට දෙන්නේ. ඔයාලා ප්‍රපොසිෂන් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන.